අද මම ඔයාට කඩේ රසටම ටිපිටික් හදන විදිහ අරගෙන ආවා. අපි බලමු කොහොමද මේක හදාගත්තේ කියලා. ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මුලින්ම මේකෙදි අල තමයි විශේෂයෙන්ම අපි හරියටම හදා ගන්න ඕනේ. අලගෙඩි සාමාන්‍ය 3ක් අරගෙන තියෙනවා මම. ඉතින් ඒක මෙන්න මේ වගේ ඔයාට පෙරණ එකක් තියෙනවා නම් හීනියට මල ටික අරගන්න පුළුවන් පොඩි කරලා. ඉතින් චූටි කැටයක්වත් නැති වෙන අල ටික හොඳට පොඩි කරලා අරගන්න. ඊට පස්සේ මම මේකට පිටරක් එකතු කරගන්නවා. චුට්ටක් මේ විදිහට කලවම් කරගන්න. ඒකටම මම එකතු කරගන්නවා කෝම්ප්ලා මේ සැඳි 3කුයි පාන් පිටි මේ සැඳි 3කුයි. ඊළඟට මම මේකට කහකුඩු තේ හැඳි භාගයයි ගම්මිරිස් තේ හැඳි භාගයයි ලුණු කුඩු තේ හැඳි කාලකු එකතු කරගන්න. ඉතින් අවශ්‍ය ප්‍රමාණය ලුණු එකතු කරගන්න මේකට වා ගන්න ප්‍රමාණය අනුව බලලා. ඊට චීස් පෙත්තක් එකතු කරගන්නවා. අපිට අල වලිනුයි කෝම්ප්ලා වලිනුයි විතරක් ටිපිටික් හදාන්නත් පුළුවන්. නමුත් මේ දේවල් එකතු කරොත් ඔයාට ගොඩක් රසට හදා ගන්න පුළුවන් ටිපිටික් රසටම. ඊළඟට මම මේකට එකතු කරගන්නවා කරපිංච ඇති කිහිපයක්. ඒ කියන්නේ කරපිංච ඇති මෙතන 3ක් තියෙනවා. හීනියටම ලීලා අරගෙන තියෙන. ඉතින් ඊස් තේ හැඳි භාගයක් වෙන මම එකතු කරගත්තා. චුට්ටක් වීඩියෝ වෙලා නැහැ. ඉතින් ඊස් තේ හැඳි භාගයකුත් එකතු කරගන්න. ඊළඟට මම මේකට පිටිකිරි දී කරලා ගත්තා. ඉතින් දී කරගත්තට පස්සේ මේ සැඳි වලින් 5ක් විතර තමයි අපිට ඕනි වෙන්නේ. සීනි මේ සැඳකුත් එකතු කරගන්නවා. සීනි අනිවාර්යෙන් මේ සැඳක් එකතු කරගන්න. එතකොට රසයි මේක. ඉතින් හොඳට කලවම් කරගන්න දැන් මේ ටික. ඔයාට ලුණු එකතු කරන්න කැමති නම් ඔයා අනිවාර්යයෙන්ම ලුණු චුට්ටක් හීනියට කපලා එකතු කරගන්න. ඉතින් කේ ටික ටික මේ විදිහට දාලා හරි පදමට හදාගන්න තියෙන. මම ඔයාලට පදම පෙන්නන ඔයා ගන්නට හදාගන්න. මෙන්න මේක තමයි පදම. මේ වගේ කැඩි කැඩි වැක්කිරෙන්න ඕනි. ගොඩ එක දිගට වැක්කිරෙන්න බෑ. මේක අපි පැය භාගයක් විතර පිපෙන්න තියාගමු. ඉතින් වැඩි කරගන්න එපා. ඊස් සාමාන්‍ය ගානට තමයි පීස් දාගත්තේ. හොඳට වහලා තියාගන්න පැය භාගයක් තිබ්බහම ඇති. මේ පෙන්නන්න හරියටම පැය භාගයකට පස්සේ. ඉතින් හොඳට පිපිලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මේක බැද ගන්න. මම පාවිච්චි කරන shopping කවරයක්. ඔයාලට ඝනකම් මිටි බෑග් තියෙනවා නම් අරගන්න පුළුවන්. කිරිපිටි පැකට් ඉන්දියාප්ප පැකට් එකම ගෙනාපුවා තියෙනවා නම් ඒකේ කවර තියෙනවා නම් ඔයාලට මේ වගේ හොඳට අරගන්නත් පුළුවන්. shopping කවරේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ විදිහට එකතු කරගන්න. මම මේ වෙලාවේ තෙල් එකකුත් රත් වෙන්න තියලා තියෙන ලිපේ. ඊට පස්සේ අපිට මේක අවශ්‍ය ප්‍රමාණයට කොනකින් කපා ගන්න තියෙන්නේ. ඉතින් කැමති සයිස් එකකට කපා ගන්න. ඊළඟට අපිට තියෙන තෙල් එකට මේක එකතු කරගන්න. දැන් තෙල් එක රත් වෙලාද බලන්න චූටි කෑල්ලක් ඉස්සෙල්ලාම දාලා බලන්න. ඉතින් අපිට මේකේ හරි එකම හැඩයකට ගන්න ඇත්තටම අමාරුයි. මොකද අපිට උපකරණ නැති නිසා මම මේ කතුරෙන් තමයි මේ එකතු කරගන්නේ. ඉතින් හරි හැඩයකට නම් ගන්න අමාරුයි. ගොඩ එකතු කරගන්නත් එපා. ටිකක් එකතු කරගෙන ඒ ටික හොඳට බැද ගන්න. නැත්නම් එකතු කරන වෙලාව අනුව අනිත් ටික බැදිලා තියෙන්න පුළුවන්.
පාට වෙනස් නොකර පුළුවන් තරම් බැද ගන්න බලන්න. ගින්දර ගොඩක් අඩුවෙන් තියාගෙන බැද ගන්න. ඉතින් මේ දැන් හොඳට බැදිලා තියෙන්නේ. මේ බලන්නකො මම ඔක්කොම මේ විදිහට බැදගත්තා. ඉතින් ටිපි ටික රසට මේ විදිහටම තියෙනවා. ඉතින් ඔන්න ඔයා try කරලා බලන්න. මම ආයෙත් ලේසි වීඩියෝ එකක් අරගෙන ඔයාව හම්බෙන්න එන්නම්.